ඔයාට හම්බෙයි කියලා මං වගේ හැඩකාර, දඟකාර, විශේෂකාර කොල්ලෙක්. කොලතාලයෙන් මුණ හංගමින් ආදිහා බලන්නේ. දහසක් මල්ලික සිට වෙන මේ උදේ පාන්දර අපේ ඒකා තාම බුදි. නැගිටපිය මට බඩගිනි. තෝ බුදියා හිටියයි කියන මගේ බඩ පිරෙන්නේ නෑනේ. නැගිටපිය. නැගිටලා මෙන්න මේ වගේ මම උගුර තල් කරපිය. ආයේ කියන්නේ නෑ. හැමදාම කී ඉන්න බෑ. වඩා මොළු කල්පනා කරලා යා කරන්න දැනගන්න. පේනානේ. අපි නම් දේ වෙන කිටල රෝස් මල වගේ ඉන්නවා. තලේ වැටිනේ. අපේ එකා නැකින්නකොට අපි උදේට කන වෙලාවත් පහුවෙලා. තේරෙනවනේ. බඩගින්න වැඩිකමට මන් දෙන්නගම කනවා ඉතින්. කරන්න දෙයක් නෑ. මේවට මූලිකවම වැරද්ද අපේ එකාගේ වැරද්ද. ලේල පහන කිටලා මට වෙනම මෙන්න මේ විදිහට දුන්නා නම් මම පාඩුවේ නිදාගෙන වෙන්න විදිහම කනවා. ඒතකොට කාටවත් ප්‍රශ්නයක් නෑනේ. කාටවත් ප්‍රශ්නයක් තියනවද? නෑනේ. කාලා වෙන මේ වගේ නිදාගත්තේ නැත්තම් ඇති වැඩක්ම නෑ. තේනවනේ එනකන් දියපුවල එක හොවගෙන නිදියන් ඉන්න විදිය. කාට හරි ප්‍රශ්නයක් තියෙවද? කවුරු ප්‍රශ්නයක් කරගන්න එපා මේක. බඩ උල්ලෙන්න කාලා සැපදොයියක් දාලා තමයි කොල්ලම එළි බහැලා ඉන්නේ. කොහමද රැන්ඩම් වීඩියෝ ගන්නකන් තමයි ඔය විදියට ඉන්නේ ඉතින්. දන්නවනේ ඉතින් පාරට කැමරාව දිහා බලන්න එපා විදිහට මම ඔය හකබදාගෙන ඉන්නවා ඉතින් කොච්චර වුණාද ඉතින් මේ මෙඩියට TikTok තරෝ හාස්නේ ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් ඒ දානේ. ඔය රැන්ඩම් ලුක් එකකට ඉන්නවා කිව්වට ඔය එහා ගෙදර වෙන ඔපදූප ටික හොයනවද මන් දන්නේ. බල්ලෙක් වුණත් අපිට නිකන් ඉන්න බෑ. එහා ගෙදර මොකක් හරි වුණාම ඒකම අහන්න හිතෙනවා. පේනවා අර අපේ අම්මා එහා පැත්තෙන් කටත් අරගෙන බාරාගෙන ඉන්න. ඊයස්ෙන් අපේ කාමේ මුකෙත් දෙකේ කුපාගෙන වතුර එකක මට මූ අල්ලගන්න බෑ ගයිස්. මං එහාට යන පැත්තෙන් ඉඳලා මූට තෙනවා. අය මම ඒක ළඟට ගියාම ඌ ඒක අස්සට රිංගනවා. ඌ දන්නේ මගේ හැටි. වතුර හින්දා මම ඉන්නවා. එහා ගෙදර කොහොප්ප ටිකක් චෝදලා අපේ එකාගේ මාළුවත් බලලා මං ඇවිල්ලා තින් ඉඳගත්තා. මේ වියා කරලා මට හරි මහන්සි. බල්ලෙක් වුණත් මෙච්චර දෙයක් කරනවා කියන එක ඉතින් දහල්ලකෝ. එතන හරියන්නේ නෑ ගයිස්. මං ආවා ගේ ඇතුළට හරියන පාටක් නෑ. මැස්සෙත් දෙන්නෙක් රිංගනවා මගේ අස්සෙන්. කොහේ ගියත් මං පස්සෙන් CCTV එක ගැහුවාගේ අපේ එකා එනවා ෆෝන් එකත් උස්සක් මේ පේනවද? එතන බිමත් හරියන්නේ නෑ කියලා හිතලා මං නැග්ගා උඩට වෙන්නේ මොකද්ද වන්දමාලි ලව්වක් ගෙනලා මගේ ඉස්සරහින් තිබලා ලස්සනයි කියලා. මං දන්නේ දැන් පැලේ පේනවද මහා පේනවද මොකක් පේනවද මං දන්නේ. ඔය මොකක් ගැන තිබ්බා කියලාවත් ලස්සනේ නෑ. ඉතින් මේ කළු කොල්ලගේ ලස්සනට ඔය ඔක්කොම පරාදයි ඉතින්. අනේ මුත් එක්ක ඉන්න බෑ ගයිස්. මු කොහෙ ගියත් මේක උස්සගෙන එනවා මං පස්සෙන්. පේනවනේ මට නිදිමතයි ගයිස්. මං එන නිදාගන්න එනවා ළඟට ගිහිල්ලා එන්න. තව දවසක ඉන්නම්කෝ අලුත් තෝපයක් හොයාගෙන.